හලෝ යාළුවනේ කොහොමද අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ රුපියල් 1000කින් දාමුළු දවසම ජීවත් වෙන ෆුඩ් චැලන්ජ් එක. ඊළඟ බලමු අද මොන වගේ ෆුඩ් චැලන්ජ් එකක්ද මම ඉදිරිපත් කරන්න ගිහිල්ලා. ඕකේ යාළුවනේ එහෙනම් වීඩියෝ එකට යමු. ඔකේ මාල් පාන්නේ ඉදු වතුරයි. මල් පා එකයි වතුර එක. බොතලේ පොඩි එකක් පොඩි එක. බිල් එකකුත් ඕන. කූල් එක. සිත් සෝෆියා සෝෆා සෝස් එක නෑ. හලෝ යාළුවනේ කොහොමද මම දැන් ලිට්ල් ලංකාවට ගිහිල්ලා ගෙනාවා මාල් පාන් එක. අද අපි බලන්නේ කොහොමද අද දවසේ රුපියල් 1000ක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන මම ගෙනාව මාල් පාන් එක. ඒක ගෙනාවේ ලිට්ල් ලංකාවේ. ඒකටයි මට මම තව ගත්ත වතුර බෝතලයක්. වතුර බෝතලයක් ගත්ත යාළුවනේ. ඒකටයි මට මාළු පාන් එකටයි ගිහිල්ලා තියෙනවා රුපියල් 130ක්. මේ තියෙන බිල් එක යාළුවනේ. රුපියල් 130ක් ගිහිල්ලා තියෙනවා. දැන් මම බලමු මේක කාලා කොහොමද රහත් මම රිවිව් එකකුත් වගේ කරන්න. මේක රහ කොහොමද කියලා බලමු. මාළු පාන් කියලා කිසිම වරදක් නෑ යාළුවනේ. මාළු පාන් එක රහයි යාළුවනේ. මේ ලිට්ල් ලංකාවේ මාළු පාන් එක තමයි අඩුවටම ගන්න තියෙන ඉක්කොඩුවේ. මම අද 1000කින් ජීවත් වෙන්න ඕනේ හින්දා ඒ ෆුඩ් චැලෙන්ජ් එක කරන්න ඕනේ හින්දා තමයි ගිහිල්ලා අඩුවටම පුළුවන් තරම් අරගෙන චැලෙන්ජ් එක කවර් කරන්න බලන්න යාළුවනේ. බලමු අද මම චැලෙන්ජ් එක පාස් වෙයිද ෆේල් වෙයිද කියලා. අය විතර කෑම එක පාර්සල් 300 විතර කෑම එකේ පාර. විතර. විතර එකක් නේ. ඔව් යාළුවනේ මම මේ කෑම එක ගෙනාවේ MM හෝටලෙන්. බලමු දැන් මම මේකට වියදම් කරා යාළුවනේ රුපියල් 300ක්. වතුර බෝතලයට 80යි 380ක් වියදම් කරලා තමයි ගෙනාවේ. මගේ ලන්ච් එක වෙනුවෙන්. බලමු කොහොමද කියලා කෑම එක. මම හිතනවා මට දවසක රුපියල් 300 ජීවත් වෙන්න පුළුවන් කියලා. කෑම එක නම් පෙනුමෙන් හොඳයි යාළුවනේ. මම දන්න විදිහට MM හෝටලේ තමයි කෑම තියෙන්නේ. කෑම එකේ මිල ප්‍රයිස් එක අපිට ලැබිලා තියෙන යාළුවනේ ඩාල් ලැබිලා තියෙනවා. ඊට පස්සේ කොස් ලැබිලා තියෙනවා. මාළු කෑල්ලක් හම්බෙලා තියෙනවා.
තියෙනවා. තව බෝංචි මෑකරල් හම්බෙලා තියෙනවා. ඉතින් මේක තමයි මම අප කට්ට කාලා බලලා කියන්න කොහොමද කියලා කෑම එකේ තත්ත්වේ. කට්ට කෙලවුණේ යාළුනේ කන්නත් ඉස්සෙල්ලා. කෑමකට හයි යාළුනේ. ඊළඟට අපි යන් අපේ ලන්ච් එකෙන් පස්සේ අපි මම යනවා මගේ ස්නැක් එක ටී ටයිම් එකට. මම මේ වීඩියෝ එක ඊට පස්සේ ඔයගොල්ලන්ට ලබා දෙන්න යාළුවෝ. Thank you. Oke, donut එකයි ස්මැක් එක. තොකල. इसमें बॉटल लगा නෑ නෑ පොඩේ අර පැත්තට. ये दिया ना ඔව් ඉතින්. Hello යාළුවනේ දැන් මගේ ටී ටයිම් එක ටී ටයිම් එකට මම ගෙනාවා දැන් ටී එක ඩෝනට් එකක් ඉතින් මේ දෙක තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ මගේ ටී ටයිම් එක වලට මට මේකට කියලා යාළුවනේ වෙන හරි හම්බ කරන්න और मुझे लगता है कि मेरे इंसान नहीं मत गिरिंदा තියෙනවා මේක රුපියල් 310ක්. රුපියල් 310ක් ගිහිල්ලා තියෙන යාළුවනේ මේකට. අපි බලමු දැන් මගේ ටී ටයිම් එක අරගෙන මේක කොහොමද රහයිද මම රිවිව් එකක් දෙනවා මේක වම්. මේ චොක්ලට් ඩෝනට් එකක් ගත්ත යාළුවනේ මේ තමයි ඩෝනට් එක හැටි. ඩෝනට් එක 10 යාළුවනේ. ඔයගොල්ලෝ කොහොමද දන්නවා ස්මැක් බැංකෝ ඩ්‍රින්ක් එක කොහොමද 10යි කියලා? පොඩි ගුණයක් තියෙනවා ඩ්‍රින්ක් එකේ මම ඔයගොල්ලන්ට පාවිච්චි කරලා පෙන්නන්න යාළුවනේ. ඔයගොල්ලන්ට හයි ස්මැක් එක එහෙනම් යාළුවනේ ලන්ච් ටයිම් එක ඉවරයි ඩිනර් එකෙන් තමයි ඊට පස්සේ අපි හම්බෙන්නේ මේ ටී ටයිම් එක ඊට පස්සේ ටී ටයිම් එක හම්බෙන්නේ आज भीतर आपको कोई प्लेन ना पड़े इधर आप क्या बेना पे गए और भी नहीं कैसी थी
तुम्हारा मित्र आपका तुरंत दान प्लेन नापते हैं बिस्तर आपके Ayun, wisdom. Thank you. කොහොමද යාළුවනේ ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ අතුල කේටර්ස් එකෙන් කෑම පිටර ආප්පයක් ගෙනල්ලා තියෙනවා ප්ලේන් ආප්පයක් ගෙනල්ලා තියෙනවා තුණු මිසක් ගෙනල්ලා තියෙනවා මේක තමයි මගේ අද ඩිනර් එක ඉතින් යාළුවනේ කාලා බලමු කොහොමද අද අතුල කේටර්ස් එකේ පිටර ආප්ප රහද කියලා පිටර ආප්ප යාළුවනේ ඉතින් මට අද මම අද වතුර බෝතලයක් ගත්තේ නෑ යාළුවනේ ඩිනර් එක වලට මොකද මම වතුර බෝතලයක් ගත්තොත් ඊට වැඩිය ගාණක් මට වියදම් වෙනවා ඒකට මට 10කින් ජීවත් වෙන්න බෑ මම ඩිනර් එක වතුර බෝතලයක් නැතුව රුපියල් 950ක් මට දැනට වියදම් වෙලා තියෙන උදේ ඉඳන් ඉතින් යාළුවනේ මෙන්න මේ විදියට බජට් ෆ්‍රෙන්ඩ්ලි විදියට ඔයගොල්ලෝ ජීවත් වෙනවා නම් ඔයගොල්ලෝ රුපියල් 1000කින් දවසට ජීවත් වෙන්න පුළුවන් එළියේ කාලා එහෙම ඉතින් යාළුවනේ මේක තමයි අද මගේ වීඩියෝ එක
ඔයගොල්ලෝ කැමති නම් මගේ වීඩියෝ එකට ෆලෝ කරලා ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් දාන්න. අප්ලෝ කේටර්ස් එක කැම රහයි යාළුවනේ විතර අපරහයි. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා ගන්න. ඉතින් thank you